හයි කොහොමද ඔයාලට මේ මගේ දෙවැනි ඩේ ව්ලොග් එක. ඉතින් මං හිතුවා අද මං කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද නම් ලොකුවට වැඩ තියෙන දවසක් නෙවෙයි. මුලින්ම මං ගියේ ජිම් එකට. එතන නම් මට ලොකුවට මුකුත් රෙකෝඩ් කරගන්න උනේ නෑ. ඉතින් බලමු අද මගේ දවස මොකද වෙන්නේ කියලා. ජිම් එකේ වැඩ ටික ඉවර කරන් අපි පළතුරු ගන්න ගියා. එතනින් පළතුරු තව බඩේකුත් අරගෙන අපි ගෙදර ආවා. කියලා එයාට තාම කතා කරගන්න බෑ. එයාට පුළුවන් විදිහට හරි ලස්සනට කියනවා. ඊට පස්සේ මම කෑම කනවා. මේ උදේටයි දවල්ටයි දෙකටම තමයි මම මේ කන්නේ. ඊට පස්සේ මම වෙසක් කූඩුවක් කැලුවා. මම හරිය ආසයි වෙසක් කූඩුව අලවන්න. ඒත් ඉතින් එක සීසන් එකක් තියෙනවානේ. වෙසක් කූඩුව ඇලවුවට මම හිතන් හිටපු විදිහට නෙමෙයි ඇලවුනේ අවසානෙට. මටත් හිතා ගන්න බෑ මම මොකක්ද අවසානට කරේ කියලා. මට නම් ලොකු ලස්සනක් තිබුණේ නැහැ. තම්ම නම් කිව්ව ලස්සනයි කියලා. ඔයාලත් කමෙන්ට් කරන් යන්න වෙසක් කූඩුව ලස්සනයි නම්. ස්ථානික ඉඳලා කියවන්න ආසාවක් හිතෙන්නේ නැති පොතක් මල් ළඟ තියෙනවා. ඒත් මං ඊයේ පටන් ගත්ත එක කියවන්න. ඉතින් මං හිතුවා අද ඒක ඉවර කරනවා කියලා. ඒකට තමයි මම මේ කෝපියකුත් හදාගෙන ලෑස්ති වෙන්නේ. ක්‍රීම් ටික රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. දැන් ස්ටිකර් ටික කපලා ඒ ටික අලවන්න තමයි තියෙන්නේ.
අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. අදත් මම ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලට thank you. එහෙනම් ගිහින් එන්නම්. bye. see you soon.